මං ඒත් කල්පනා කරේ මගේ අත්දැකීම ගැන. මට අද නංගි කෙනෙක් මෙන්න මේ ෆ්ලවර්ස් ටිකක් ගෙනල්ලා දුන්නා. මං අතර නංගි කෙනෙක් එයා මගේ අතටම මල් ටික ගෙනල්ලා දුන්නා. මේ තියෙන්නේ රතු පාට කපුරු වර්ගයක්. මං එහෙම තමයි කියන්නේ, වෙන නමක් ඇති. හරිද? ඒත් එක මෙන්න මේකක් තියෙනවා. මේ අතේ තියෙන පේන්ට්. හරිද? මං නංගිට මල් ටික ගත්තෙම කිව්වේ මෙන්න මේ මල් වල නම් කලර් එක චේන්ජ් වෙනවා. පොඩ්ඩක් දුබුරු පාට වගේ වෙනවා, මේක ඩාර්ක් වෙනවා, ඒ වගේ කලර් එකක් එන්නේ කියලා. ඉතින් හදපු ඒවායේ ෆොටෝස් උත් ඇති මං ගාව. ඉතින් එතකොට මං කල්පනා කරේ මට කොච්චර අත්දැකීමක් තියෙනවද ෆ්ලවර් ප්‍රිසර්වේෂන් සම්බන්ධයෙන්. මල් ලැබුණම මට දැන් සාමාන්‍යයෙන් කියන්න පුළුවන් මේ මල් මේ විදියට වෙනස් වෙනවා කියලා. එකක් ඔයාලා මල් අපිට දෙන්නේ ටික දවසක් පරක්කු වෙලා නම් එතනදී පොඩි වෙනසක් වෙනවා. ඒ වගේම තමයි එක එක මල් එක එක විදිහයි. ඒ මල් වල ස්වභාවය මල් වර්ගය අනුවත් එහෙම වෙනවා. දැන් මේකෙත් ටිකක් පෙති හැලෙනවා. මොකද මේ මල් ටිකක් දවස් 2-3ක් පරණයි. ඉතින් ඔන්න ඕකයි ප්‍රශ්නේ. සමහරක් ඉඳලා අවස්ථා තියෙනවා මන් දන්නේ කොහොමද කියලා. මල් ටික දවස් ගාණක් පරණ වුණත් අර ෆ්‍රෙෂ්, ඒ කියන්නේ අර අලුතින් මට ගෙනල්ලා දුන්නා වගේ තියෙන මලුත් තියෙනවා. සමහර විට මේ ලැබෙන මලුත් ෂොප් එකේදීත් පරණ වෙනවනේ නේ. ෂොප් එකෙත් මේ කාලයක් තියෙනවනේ. ඊට පස්සේ කස්ටමර්ට හම් වෙනවා, එයා ගාවත් කාලයක් තියෙනවා. ඒ වගේ. මම හිතන්නේ සමහරට එහෙමත්ම කල් අඩු මල් වෙන්න නැති එහෙම තියෙනවා ඇත්තේ. ඉතින් මල් කියන්නේ එහෙම තමයි ටක් ගාලා ෆේඩ් වෙනවා, වෙනස් වෙනවා. මේක ස්වභාවිකයිනේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ඉක්මනට අපිට මල් ටික ගෙනල්ලා දෙන්න. ඉතින් ලස්සනටම හදාගන්න ඕන ඉක්මනට මල් ටික ගෙනල්ලා දෙන්න. ඒ වගේම මේවයේ කොහොමත් පොඩි වෙනස්කම් වුණත් වෙන්න පුළුවන්. මොකද ස්වභාවික මල් නිසා. සහ මේ නිර්මාණ හදන්න කාලයක් යනවා. මට නම් හදිස්සියේ කොහොමත් ෆ්ලවර් ප්‍රිසර්වේෂන් කරන්න බෑ. මම කරන්නේ නැහැ. ඉතින් මම මගේ උපරිමය ලස්සනට නිර්මාණය හොඳට හදලා දෙන්න තමයි බලන්නේ. ඉතින් අපි පාවිච්චි කරන්නේ කෙමිකල් එකක්. එතකොට හදන්න තියෙන්නේ ෆ්ලවර් ප්‍රිසර්වේෂන් එකක් නම් පරිස්සමට කරන්න වෙනවා. වටපිටාවේ තියෙන පරිසර තත්ත්වය සහ ඒ සිටුේෂන් අනුව පොඩ්ඩක් එහෙම වෙනවා. එහෙනම් ඉතින් ඔයාලටත් ෆ්ලවර් ප්‍රිසර්වේෂන් කරගන්න තියෙනවා නම් විශ් ක්‍රියේෂන් අපිට WhatsApp මැසේජ් එකක් දාගන්න. මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න. ඒ වගේම මල් මට ගෙනල්ලා දෙද්දී වතුර දාන්න අවශ්‍ය නැහැ. වතුර දාන්න එපා. හේතුව තමයි අපිත් කරන්නේ අපිට ලැබුණම වතුර අයින් කරන එක. ඉතින් ඔයා කුරිය කරනවා නම් මල් ටික. ඉතින් කුරිය කරනවා නම් කොහොමත්ම වතුර දාන්න එපා. පුළුවන් තරම් වතුර පිහදාලා වතුර වේලලා බොක්ස් එකට දාන්න. ඔයාට පුළුවන් ටිෂුස් එක්ක බොක්ස් එකේ මල් ටික පිළිවෙලට අතුරන්න. දැන් මේ නංගි නම් මට අතටම ගෙනල්ලා දුන්නානේ. ඉතින් මීට වඩා පොඩ්ඩක් වෙනස් වෙනවා කුරිය කරනකොට මල් ටික ඔයා මේ කුරිය කරන්න රෙඩි කරනකොට. ඉතින් විශේෂම දේ දාන්නෙම එපා වතුර. මල් පෙති උඩට වතුර දාන්නෙම එපා. ඔයා ගාව තියෙනකොට ඔයා වතුර මාරු කර මල් නටු වලට වතුර දෙන්න බලන්න. ඉතින් මේ මල් ටිකේ වතුර තියෙනවා දැනට. මම මේ ටික අයින් කරගන්න තමයි දැන් මේ ලෑස්ති වෙන්නේ.